මචංලා මේ තියෙන ඩුබායි වෙලාවෙ රෑ 11 මාට විතර හදාගත්ත කජු කරි එකක් මේ නිදිත් මතේ බං හැදුවේ මේක මේ කජු එක මචං පැය 12ක් විතර පෙගෙන්න තියන්න ඕන පැය 12ක් විතර පෙගෙන්න තියලා උදේ පෙගෙන්න තිබ්බේ ඊට පස්සේ මේ මචං කජු එක පෙරලා අරගෙන මේ මේකට අපි 3-5 කහ මේ කරාබු නැටි මේ කුරුදු පොතු කෑල්ලක් කරපිංචා අමු මිරිස් ලුණු සුදු ලුණු මේ ටික දාලා වතුර දාලා මචං තැම්බෙන්න තියන්න ඕනේ හරි දැන් මෙන්න මෙතන තමයි මචංලා කජු එක රස කරන රහස තියෙන්නේ කජු එකෙන් චුට්ටක් අර විනාඩි 20ක් විතර උණු තිබ්බට පස්සේ තැම්බුණාට පස්සේ කජු එකෙන් චුට්ටක් අරගෙන මිටි කිරි නෙමෙයි දිය කිරි ටිකකට ඒ කජු ටික කලවම් කරලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ ඒ බ්ලෙන්ඩ් කරගත්තාම මචං එතන තමයි පොඩි රසයක් තියෙන කජු එක මේක දන්නවද දන්න කට්ටිය හරි මචං මේ බ්ලෙන්ඩ් කරපු දිය කිරි ටික දාලා විනාඩි 10ක් වගේ තියෙද්දි මිටි කිරි දාන්න ඕනේ මිටි කිරි එකක් දාන්න එපා මේ සුදු පාට ඉන්නවා හොද්දේ තියලා ලස්සන කහ පාට ගන්න කහකුඩු චුට්ටක් එකතු කරලා මිටි කිරි එක දාලා පැය කාලක් විනාඩි 20ක් වගේ ඇද්දුවා අවශ්‍ය ගන්නට සෙට් වෙද්දි අබෑට චුට්ටක් දාලා කලවම් කරලා බාගන්න තමයි තියෙන්නේ පට්ට හරියට මම මේ කිව්ව විදිහට හදලා බලන්න